මම අහන්නේ මේ ආණ්ඩුව වටන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕන කාටද? මේ ආණ්ඩුව එලවන්න ඕනේ මේ රටේ ජනතාවට. මේ ආණ්ඩුව එලවන්න ඕන හොරු තක්කඩි අපරාධකාරයන්ට. මතක තියාගන්න. ඒ නිසා මේ ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. දශක ගණනාවකට. ඒ විතරක් වංචනික දූෂිත දඬුවම් දෙනවා. ඒකයි වැඩිපුර කලබලය ඇවිල්ලා තියෙන්නේ. වැඩිපුර මේ දවස්වල කලබලේ නිකන් සාමාන්‍ය ඉස්සර කලබල වෙන්නේ ඡන්ද කාලට නේද? දැන් ඡන්දයක් තව දුර. හැබැයි හැමදාම කලබල කරනවා. ඇයි හැමදාම කලබල කරන්නේ? ඒගොල්ලෝ දන්න හැමදාම ඒගොල්ලෝගේ චෝදනා අධිකරණයන් හැම විභාග වෙන බව ඒගොල්ලෝ දන්නවා. විභාග වෙන බව. එනිසා ඒගොල්ලන්ට ඕන කලබලයක් ඇති කරන්න. අපි කලබල වෙන්නේ. දැන් අපි අලුතෙන් මද්ද්‍රව්‍ය පනත ගේනවා. මේ මද්ද්‍රව්‍ය පනත අනුව වේගයෙන් රස පරීක්ෂා වාර්තාවෙන් වැඩසටහනක් හදනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත අත්අඩංගුවට ගන්න මද්ද්‍රව්‍ය විනාශ කරන්න. ශක්තිමත් කරන්න ඕනකම තියෙනවා. පාතාලයේ කුඩු මද්ද්‍රව්‍ය මුළු මුනිම මේ රටෙන් තුරන් කිරීමේ සැලැස්ම අපි දියත් කරලා තියෙනවා. අපි විශේෂ කඳවුරක් හදුවා වැලිසර. ඔය නම ගිය අපරාධකාරයෝ දැන් ඉන්නේ වැලිසර අලුත් කඳවුරි. එළියත් එක්ක කතා කරන්න බැරි සියලු ආරක්ෂක විධි විධාන දාලා මේක නතර කරන්න ඕන. කුඩු මද්ද්‍රව්‍ය නේද කොච්චර පැතිරෙමින් තිබෙනවද? එහෙනම් මේ රට මේ ආණ්ඩුවට දෝහි වෙන්නේ කවුද? පාතාලයේ සහ පාතාලයත් එක්ක යැපුණු සහ උන්ගේ ආරක්ෂකයෝ. මේ ආණ්ඩුව වටන්න ඕන කියලා කෑ ගහනවන කවුද? කුඩු සහ කුඩු ව්‍යාපාරිකයන් සම්බන්ධව තිබු. ඔයගොල්ලෝ දන්න මේ මාතර. ඒ ව්‍යාපාරණ එක සම්බන්ධ වෙන දේශපාලන අධිකාරියන්ගේ අදහසක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව රකින්නවා මේ රටේ ජනතාව. ඒ නිසා මම හිතන්නේ වටනවා කියලා කතාවක් වැඩක්ම නෑ ඒගොල්ලන්ට විතරයි. හරිද? මේක වටනවා කියලා එකක් නෑ. මේක තව තවත් ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉදිරියට යනවා. අන්නේ ආර්ථිකය සහ විනයක් සහිත රටක ප්‍රතිඵලය තමයි 2019 ඉඳන් විනාශ වුණු කුඹුරු වලට අද වන්දි ගෙවන්නේ. 19 ඉඳන් ආණ්ඩු කීයක් තිබ්බද? ආණ්ඩු තිබ්බනේ 3-4ක්ම නේද? අර එකට තිබුණු ආණ්ඩු තිබ්බා, වෙන් වෙච්ච ආණ්ඩු තිබුණා, පැනලා ගිහපු ආණ්ඩු තිබ්බා. හැබැයි වන්දි ගෙවන්නේ මේ ජනතාවගේ ආණ්ඩුවෙන් මේ 2026 වසරේ අවුරුදු 7කට පස්සේ මතක තියාගන්න. ඒ මොකද ජනතාව එකතු කරලා මේ ආණ්ඩුවක් හදලා තියෙනවා. ඉතින් අපි තමුන්නාන්සලට කියන්නේ අපි ස්ථිර විසඳුමක් හදන්න ඕන මේ හැමදාම මේ යට වෙන එක වළක්වන්න. ඒ වගේම අපි ස්ථිර ආදායම් මාර්ග හදන්න ඕන අපේ පහළ පන්තියේ මිනිසුන්ට. ගෙයක් නැතුව හරියම ආදායම් මාර්ගයක් නැතුව හොඳ අධ්‍යාපනයක් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් නැතුව අපේ මිනිසුන් ජීවිත ගත කරන්න ඕනේ. අපි වෙන විශාල වැඩ කොටසක් සකස් කරලා තිබෙනවා. මේ මාතර දිස්ත්‍රික්කය ගත්තත් අපි හිතන මාතර මධ්‍යම රෝහල අපි ගෙනියනවා. කොටවිලට අපි මධ්‍යම රෝහල ගෙනියනවා. ඒ සඳහා අපි මුදල් ප්‍රතිපාදන වෙන් කරන විශාල හොඳ රෝහල් සංකීර්ණයක් හදන්න. දෙනියායේ කන්ද උඩ තියෙන රෝහල අපි පහලට ගෙනල්ලා හදනවා. ඒකටත් අපි දැන් මුදල් වෙන් කරලා ඩිසයින් කරන්න කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ඩිසයින් කරලා ඉවරනම ලබන අවුරුද්ද අපි සල්ලි වෙන් කරන්න එක හදන්න. අපිට ඉන්දියානු රජයකට ආධාර කරන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. පාසල් අපි නවීකරණය කරන්න හදනවා. විශ්වවිද්‍යාල අලුතින් වෘත්තිපූර්ණ මධ්‍යස්ථාන 50ක් අපි දාන්න සැලසුම් කරලා තියෙනවා ලංකාවේ. මේ අද 6 පන්ති ඉන්න ළමයි 2032 තමයි A level කරලා එළියට එන්නේ. අන්නේ 32 එනකොට අපි වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල 50ක් දානවා ලංකාවේ. ඉතින් ළමයිට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්නත් පුළුවන්, වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල වලට යන්නත් පුළුවන්. ඒ විදිහට අධ්‍යාපන පරිවර්තනය ඇයි අපිට ඕනකම තියෙනවා ගම්වල අපේ ජනතාවගේ ජීවිතය මේට වඩා උසස් කරන්න. මේක තමයි ඒ සඳහා ගොඩනැගිලා තියෙන ආණ්ඩුව. ඒ ආණ්ඩුව විසින් තමයි තමුන්නාන්සලාගේ මේ දීර්ඝ කාලයක් පමා වේ තිබෙන වන්දි ගෙවන්න අපි සැලසුම් කළා තිබෙන්නේ. ඒ සඳහා මම හිතන්නේ අපි හඳුන්වන්නේ එමතුමා අපේ සරෝජ පොල්රාජ් මන්ත්‍රීතුමිය අපේ මන්ත්‍රීවරු සභාපතිවරු විශාල වේසක් දරුවා. ඇත්තටම වන්දි ගෙවීමේදී අපිට ඔහෙ ගෙවන්න බෑකට මොකක් හරි අපි විධිමත් ක්‍රමයක් හදා ගන්න ඕන. ඒ පිළිබඳ සාකච්ඡා ගණනාවක් එතුමාලා විසින් පවත්වලා තමයි අද මේ වන්දි මුදල් තීරණය කළ තමුන්නාන්සලා ලබා දෙන්නේ. ඒ වෙනුවෙන් එතුමාලාට තමුන්නාන්සලාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.